අපි නාගත්ත යාළුවනේ දැන් අපි කණ්ඩායි යන්නේ. සෝයා පරිප්පු. ඒනවත් දන්නේ නැහැ කළු කුමාරය වගේ නේ. දෝම් පුතා. කට්ටි සමහන් පුරා වගේ. දැන් වෙලාව පාන්දර 1:26යි. අද අපි යන්න හදන්නේ හැමෝම දන්න තැනකට. දැන් ඉන්නේ පේරාදෙණිය ස්ටේෂන් එකේ. අපි දැන් පේරාදෙණිය කෝච්චියෙන් නැග්ගා. අපි මේ කණ්ඩ යන්නේ guys. ඔයාලා පේරාදෙණිය ඉඳන් හැටන් යනකොට පේන රෝස් හම් වෙනවා. ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. අපි දැන් කෝච්චිය ඇවිල්ලා හැටන් වලින් බැස්සා. අපි දැන් බස් එකෙන් නගින්න යන්නේ බස් එකක් වෙනවා. මේක නගින්න උනේ. අපි දැන් බස් එකෙන් බැස්සා. දැන් ඉන්නේ නල්ල තන්නේ. අර ඩ්‍රයිවර් මහත්තයා නල්ල. අපි දැන් ඉන්නේ නල්ල තන්නියේ. උඩටම යනවා. හරිද? උඩට දැන් කොහෙද යන්නේ? අපි දැන් යන්නේ නාන්න. අපි දැන් යන්නේ නාන්න. යෝනන්න යන්නේ. අපි දැන් මෙතන තමයි නාන්න යන්නේ. මෙතනනේ නාන්නේ. මෙතන ලස්සනයි. මේ මෙතන නාවු. ඔයාලා පීනන්න පුළුවන්ද? මට නම් පීනන්න පුළුවන්. මෙතන පීනන්න බෑ මේ. මෙතන මම හිතන්නේ පීනන ගැඹුරක් නෑ නේ. ගන්න බෑ. පතට පයින් ගියේ. අය මේ පතන දෙන්නේ වගේ නේ. අද මේ වගේ. මේකද? හා? මේක අලිසම තමයි ඉස්සෙති. නෑ. ඔක යවනවා කියලා ඉන්නේ. යක් දෙන්න. පුරුන් පුරුන්. එජු. හා? මෙතන ලස්සනයි. අපි දැන් නාන්න යන්නේ මෙතනි. මෙතන වතුරේ ඉන්නේ සීත ගඟුලේ ඉඳලා. කියලා තමයි මේ දෙන්න කියන්නේ මම පළවෙනි සැරේ යන්නේ. මේ අට්ටි කියන්නම් මේකට සීත ගඟුලෙන් එන්නේ කියලා. මන් දන්නේ හරියට මේ වීඩියෝ එක බලන කට්ටිය කියන්නේ මේ දැනට ඇවිල්ලා තියෙනවා නම් මෙතන කොහෙන්ද වතුර එන්නේ කියලා. මගේ පළවෙනි ගමන තමයි මේ. ලස්සනයි. දැන් ලස්සනයි. අකුණා අකුරින් මෙතන කියන්නේ. දැන් වෙලාව කීයටද? වෙලාව ඇති 5:05. දැන් වෙලාව 5ට විතර. අපි නාගත්ත යාළුවනේ දැන් අපි කණ්ඩායි යන්නේ. අපි කොහෙටද? අපි ආවේ අද ශීපාදය වනින්න. මේ තමයි නල්ල තන්නේ ටවුන් එක. ගොඩක් කට්ටිය දෙනා දන්නේ නැති. මේ තමයි නල්ල තන්නේ ටවුන් එක. අපි දැන් වත් කන්න යන්නේ. වත් කාලි වල්ලා ආයෙත් කතා කරමු. සෝයා තියෙනවා, පරිප්පු තියෙනවා, වත් තියෙනවා. ආය චිකන් තියෙනවා. සෝයා, පරිප්පු බත් අය කීක දේවල් තියෙනවා. ගොඩක් ජාති තියෙනවා. අපි දැන් කඩෙන් කාලා එළියට ආවා. දැන් ගමන පටන් ගන්නවා. මොකද කියන්නේ තියෙන්නේ? අපි දැන් වෙලාව කීයද මේ? වෙලාව 6:20යි.
දැන් වෙලාව 6:20යි. පේනවත් දන්නේ නැහැ. පෙන්නනවා අර. පේනවා ලාවට පේනවාදී කට්ටියට. මේ ඉන්නේ ටවුන් එක ඉස්සල්ලත් කිව්වා කොහෙද මේ ටවුන් එක? නල්ල දන්නේ. මේ තමයි නල්ල තන්නේ. ඒක දැක්කද? අඩෝ. ඒක chance එක. ඒක ලස්සනයි. මේ නඩේ ගුර අවුරුදු නෙවෙයි 10 වතාවක් ඇවිල්ලා තියෙනවා ශ්‍රීපාදේ. මගේ මොකද්ද කිරි කෝඩුද? මොකද්ද කියන්නේ? මගේ කෝඩු එක මෙයාගේ 5 වෙනි එකනේ. දැන් 4 5ද? නෑ 4. දැන් 4 වෙනි එක. මම නම් පළවෙනි එක. ලස්සන view එකක් තියෙනවා. ඒ වෙලාව 6 ගණක් විතර තියෙනවා. එතන තමයි පන්සිල් සමාදන් වෙන්නේ. මේ අයියා දන්න කඩේකට ආවා බෑග් ටික දෙනින් තියලා අපි ගමන පටන් ගන්නවා. මේ තමයි කෝඩු පැකට් එක කියන්නේ මෙහෙට ආවොත් එහෙම මේ ටවුන් එකට ආවොත් එහෙම ශ්‍රීපාදයේ වදින්න යනකොට මේ වගේ කෝඩු පැකට් එකක් ගන්න ඕනේ පළවෙනි පාරේ යනවා. මම පළවෙනි පාර නිසා මේ කෝඩු පැකට් එක ගත්තා. පඳුරක් බඳින්න ඕනේ. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? මේක කඩන්න ඕනද? මේක දැම්ම කඩන්න නෙමෙයි. ආයෙ යන්න. ඔක බෑග් එකට දාගමුද? ඔව්. කියන්නේ උඩදී ගන්නන්න ඕක. ඔව්. මේක උඩදී තමයි කඩන්නේ. දැන් කඩන්නේ. මේ කඩෙන් ගත්තා. පඳුර ගැට ගන්නවද? yes. පඳුර දැන් ගැට ගහනවා. අපි පඳුර ගැට ගහුවොත් හදාගෙන අතන බැඳලා ගැට ගහනවා. උඹට අතන දුන්න පඳුර ටික දාලා අතන බැඳලා තමයි. ඒක ඉතින් හිතාගන්න ඉතින් මේ කරදරයක් නැතුව ගිහිල්ලා කට්ටිය සෝන් ශ්‍රීපාදේ වඳින්න යනවා. කට්ටියලා මේ ඔක්කොම ඉන්නේ. මේ ඔක්කොම බැඳලා තමයි ශ්‍රීපාදේ වඳින්න යන්නේ. මොයි කෝඩු පළවෙනි පාර නිසා මෙහෙම පඳුරක් බඳිනවා. බැඳලා තමයි ගමන යන්නේ. ගමන ඉවරනවා නේ ගලවන්නේ. ගමන ඉවරනවා තමයි මේක ගලවන්නේ. පඳුර ගැට ගහගත්තා. දැන් අපි ගමන පිටත් වෙන්නයි යන්නේ. දෙපැත්තේ කඩවල් තියෙනවා. ඕන දෙයක් කෑම ගන්න පුළුවන්. එහෙම යද්දී මේ වගේ පාලමක් හම්බ වෙනවා. මම පළවෙනි පාරට යන්නේ ගියපු කට්ටිය දන්නේ නැති ගොඩක් කට්ටිය ශ්‍රීපාදේ වදින්න යනවා. ගොඩ කට්ටිය වඳිනවා අතන විහාරේ. අතන විහාරේ ගොඩක් කට්ටිය වැඳලා මේ ගමන පටන් ගන්න. නල්ල තන්නිය. මෙතන තියෙනවා තව පොඩි දේවාලයක් ගණදෙවි කෝවිලක්ද මේ? මේ ගණදෙවි කෝවිලක් තමයි දැන් තමයි මම දැක්කේ. අපි ගණදෙවි කෝවිලටත් පන්රක් දාගෙනම ගමන පටන් ගන්නවා. දැන් පේන්නේ එනකොට ගමු. මෙතන ශ්‍රීපාද ස්ථානය කියලා මේක තියෙනවා. කට්ටිය ෆොටෝ ගහනවා. අපි එනකොට ෆොටෝ එකක් ගමු. ඉතින් තමයි උඩට යන්නේ. දිගටම කඩ තියෙනවා. කන්න ගන්න පුළුවන්. දොඩොල් තියෙනවා. ඒක දේවල් තියෙනවා.
ඒක අයිටම්ස් තියෙනවා සන්ග්ලාස් තියෙනවා. ඒකේ දේවල් තියෙනවා. මේ ටෙඩි බියර්ස් ගණදේවි කෝවිලත් පහුණත් එක්කම වේදනාව සමනය කරන්න කට්ටියට මෙතන ඇවිල්ලා බාම් ටිකක් ගා ගන්න පුළුවන්. ඒකම තියෙනවා මෙතන තව කෝවිලක්. මොකද කෝවිලේ ශිවදිව්‍යන්ගේ කෝවිලක් තියෙනවා මෙතන. උඩට එනකොට මෙහෙම සමහන් සහන කලාපය කියලා එකක් තියෙනවා. මොනවා සමහනද දෙන්නේ? සමහනයක් බොන්නේ. බොම්. මෙතනින් දෙනවා සමහන. ආච්චි දෙනවා. සමහන්නයක් ගත්තා යාළුවනේ. අපි සමහන්නයක් බීලාම ගමන පටන් ගමු. කට්ටි සමහන් පුරාම වගේ. මේ තමයි ශ්‍රීපාදේ එනකොට දකින්න තියෙන මකර තොරණ. රෑන්සා ලොකුවට කොල්ඩියක් පේන්නේ. තොරණෙන් දැන් අපි අතුල් වුණා. ඉස්සරහට වීඩියෝ එක බලන් ඉන්න නේ. යස් අපිත් එක්ක යමු කට්ටියම. මේ තමයි සීතලංගුල රතු පාලම කියන්නේ. මේ තමයි රතු පාලම සීතලංගුල. මේ යන්නේ අපි ජපන් පන්සලට. ඒ කියන්නේ සීපාදේ වඳින්න එනකොට මේ පන්සල බලා ගන්න පුළුවන්. මේ තමයි ජපන් පන්සල. මොකද මේක නම? ජපන් පන්සල. ජපන් පන්සල. මම පඩිපෙළ ටිකක් නගින්න දෙනවා. වැඩියෙන් පඩිපෙළ නගින්න ඕන නම් මේ පන්සලට ගිහින් යන්න පුළුවන් නේ. මේ සීපාදේ පේනවා කට්ටියට පේනවද දන්නේ නැහැ. ලයිට් එක පේනවා. පොල්ටි පොඩ්ඩක් අඩුයි. නහන්න එපා. ලස්සන පේනවා. දැන් වෙලාව කියන්නේ කවුරු හරි? වෙලාව 7:00. දැන් වෙලාව 7:00යි. අපි ගමන පටන් ගන්න තියෙන්නේ ජපන් පන්සලට ගියේ. අපි මේ තමයි ජපන් පන්සල. පොඩ්ඩක් මහන්සිය. ලස්සන ශ්‍රීපාදේ පේනවා ජපන් පන්සලට. මෙතන අර උඩමළුවනේ. අර තියෙන්නේ උඩමළුව. පොඩ්ඩක් බොඳ වෙනවා. ලයිට් වල පේන හැටි. ඒ තමයි උඩමළුව. ජපන් පන්සල. මේනේ අපිනේ. ඒකවත් දන්නේ නැහැ කළු කුමාරයෝ වගේ ඉන්නේ. මේනේ. මෙතන කවුද මේ ඉස්සරහම එක්ක කවුද? නඩේගුරා. මෙතන නඩේගුරා. එදා දෙවි නඩේගුරා. මං කෝඩුකාරයනේ. නෑ නුවර කුමාරයා කියන්නේ. ආ නුවර කුමාරයා. දැන් වෙලාව හරියටම 8:02යි. තාම උඩට යන ගමන් ඉන්නේ. අපි නගින්න පටන් ගත්තේ කීයටද අයියා? 6ටනේ. 6ට විතර. 6ට විතර දැන් ඉතින් මේ කාලේ පේනවාද කියලා බලමු. හරි අපි දැන් යන්නේ සීත ගඟුල ගහේ. මේ තමයි සීත ගඟුල. සමහර කට්ටිය දන්නේ නැහැ, සමහර කට්ටිය දන්නේ නැතුව ඇති. හැමෝම බලා ගන්න මේ තමයි සීත ගඟුල. වෙලාව 8:00
අතට කොච්චර සීතලක් ඇතිද කියලා සීත කකුල ඔයගොල්ලෝ හිතාගන්න. ඒ වගේ සීතලක් ඇතිද නේ? අපි බලමු කොච්චර සීතල ඇතිද කියලා. පොඩ්ඩක් අතර වල්ලාගෙන සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකෙන් අයිස් වතුර ගන්නවා වගේ හැඟීමක් තමයි මට දැනෙන්නේ. අයියලා කොහොමද හැඟීමක් දැනෙන්නේ? මට ඊට වඩා හැඟීමක් දැනනවලු සාමාන්‍යයෙන් මට නම් ෆ්‍රිජ් එකෙන් අයිස් කැටයක් ගන්නවා හා සමානයි මේ රාත්‍රී 8ට නේ සීත කකුලෙන් රාත්‍රී 8ට මේ කකුලක් අල්ලන්න. ඉතින් ප්‍රෙෂර් එකේ තියලා ගත්තා වගේ. අර ඩීවිසර් ලයින් එකක් තමයි දැනෙන්නේ මට. මොනේද සීත කකුලේ මූණ හේදුවා. දැන් අපි සීත කකුලේ ඉඳන් ආයෙ ගමන පටන් ගත්තා. පඩි පිටේ බලා ගන්න පුළුවන් කට්ටියට. සිරිපාද නගින කට්ටියක් නගිනවා මේ විදියට. ඕකේ. ඉතින් ඉන්නේ. මේ වගේ බලා ගන්න පුළුවන් බැතිමතුන් එක එක විදියට. පුතා. පුතා. Dom puta. Elena. Dom puta. Angela. Dom puta. Elena. Dom puta. Angela. Dom puta. Elena. Dom puta. Angela. Dom puta. පානීය ජල පාසුකම් මෙතන අම්බලම කියලා තියෙනවා දෙසම්ම. මෙතන අම්බලමක් තියෙනවා කට්ටියට නවතන් පාසුකම් වගේ තියෙනවා. ආයෙ ඉතින් අපි උඩටම යන්න ඕනේ දිගටම. මෙතන නවතන් පාසුකම් ගන්න පුළුවන් කට්ටිය කෙනෙක්ට නවතන් පාසුකම් ගන්න පුළුවන්. එතනම තියෙනවා පානීය ජල. ඒක මෙතන කඩයක් තියෙනවා. කඩේ මොනවද කන්නත් පුළුවන්. අපි දැන් යන්නේ. අපි යන නවතිමු. අම්බලේ නවතින්න ඕන නවතින්න. ඔව් ඒක තමයි. නවතින්න ඕන. පඩි පෙළ මෙහෙම තියෙනවා. මේ පැත්තෙන් අපි දැන් කෝඩු පැකට් එක කඩන්න යන්නේ උඩට කියන්නේ උඩට නෙවෙයි. කොයි හරියක්ද වෙලා තියෙන්නේ? තව ටිකක් යන්න තියෙනවා. ඉදිකටු පාන ගාවට ඇවිල්ලා ඉන්නවා. කෝඩු පැකට් එක කැඩුවා. කෝඩු පැකට් එකේ තියෙනවා පිච්චවල් සුවඳ කූරු තියෙනවා. ආයි තියෙනවා ඉදිකට්ටයි නූල් බෝලේ තියෙනවා. මම ඉදිකට පත්තු කරලා එන්න. මේ වීඩියෝ ගන්න. හඳුන් කූරු පත්තු කරලා එන්න. හඳුන් කූරු පත්තු කරන්න වීඩියෝ ගන්න. ඔය ටික අනිත් අතේ තියෙනව නැති කරගන්න පස්සේ නු නිලු මේ ඉදිකට්ටක් තියෙනවා. ඒක ලැබෙන්නේ නැහැ. නූල දාලා ගෙඩ ගන්න. නූල ඇතුළේ දාමු. දාන්නේ කොහොමද නේ? දානක් තියනවා. මේ කරපු එක පටලා හොඳේ පැටලවට පස්සේ ඉදි කට් අරගෙන මේක අපුණා මේක අපුණේලා ඉදි කට් දෙක දැම්ම නූල දැම්මා කලුවරේ හරි දැම්ම රෙඩ් කරුවලෙත් දැම්ම අල්ලේ හරි මොකද දැන් පටල ගන්න නැතුව යන්න ඕනේ. ඉමීට යන්න. මේ
කොච්චර දුර විතර අදින්න ඉතින් නූල් ඉවර වෙනකම් අඳින්න. කෝඩු කාර් ඉන්නේ. අර හරිද? කොච්චර නූල් තියනවද කියන්නේ? අර පැත්ත වෙන්න නූල් තියන කොච්චර? දැන් ඇති නේද? නූල් පැටලුණා පොඩ්ඩකින්. ඇලි ටික දෙකට අනේ අවුල නැහැ. පැටුණා කියන්නේ? නිකන් ගෙට ගන්න. ඔව් අපි හිනවා හන්ද. නා නූල අතාරු. නැත්නම් නූල හොයන්න. මම නැවතුණා ඔක්කොම. මේ ශීපාදේ නගිනකොට හොරගෙඩි එක අපි මේ යාළුවෙන් මොකද්ද නම සුබුන්නේ සුබුන් මේ යාළුවේ හැබැයි මේ හොරෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ අපි එනකොට ශ්‍රීපාදේ එනකොට තමයි මේ ඩයල් එක හම්බුනේ මොනවා හරි කියනවා කීයට දාන්න දැන් ඉතින් අද ආවේ අපි 4ට විතරනේ. අපි 4ට විතර ආවේ වල කීයද? අපි 8ට ආවේ උඹලා හොරෙන් ගිහිල්ලා ඉතින් 4 විතර ආයි දැන් හෙට නගිනවනේ අද නගිනවා දැන් හෙට උදේ වෙනවා බලලා අපි ඔක්කොම එකට බහිමු නේ ඉතින්. අනිවාර්යයෙන් මාන්නම් කෝඩු මෙයා කීසරක් ඇවිල්ලා දෙනවා 3 සැරේ. පොර 3 සැරයක් ඇවිල්ලා දෙනවා අපිට මට හොරෙන් තමයි හැම සැරේම ඇවිල්ලා දෙන්නේ හැබැයි කොහොම මෙයා ටිකටම වීඩියෝ එක ශීපාදී උඩටම ඇවිල්ලා ඉන්නේ තව ටිකයි ළඟයි තව ටිකයි ළඟ දැන් වෙලාව පාන්දර 1:26 දැන් වෙලාව 1:38යි අපි දැන් ඉන්නේ උඩ මළුවේ අපි ශ්‍රීපාද මළුවට ගියා දැන් යන්නේ පහන් පත්තු ගන්න. ඉරසේවය බලන්න ශ්‍රීපාදස්ථානයේ කට්ටිය නිදාගෙන ඉන්නේ. කට්ටිය ගොරවනවා බර නින්ද ඉන්නේ. දැන් පාන්දර අපි උඩමළුවට ගිහින් ඉවරලා පාන්දර 2:27 කට්ටිය ගොරවනේදී අපි ඉරසේවයෙන් හම්බෙමු. අපි දැන් ඉරසේව බලන්න යන්නේ. කට්ටිය බලන් ඉන්න. Morning guys. Good morning. ඉරසේවයෙන් බලපු කට්ටිය. When view. අපි දැන් ඉන්නේ ශ්‍රීපාදයේ උඩමළුව තියෙනවා මෙන්න මෙතන.
අපි ඉන්නේ අපි දැන් ශ්‍රීපාදිය වන්දනා කරලා පල්ලෙහාට බහින්න යන්නේ සෙනග ඉන්නෝ. ඕලට පෙන්නන්න සෙනෙක් කොච්චර ඉන්නවද කියලා. කට්ටියක් නගිනවා, කට්ටියක් බහිනවා, ශ්‍රීපාද මළුව අතන දෙනවා. ගන්නේ කොච්චර සෙනගක්ද කියලා. ඊර පායන විදියත් බැලුවා. උතේ පාන්දර මාර ලස්සන view එකක් තියෙන්නේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ එන්න ශ්‍රීපාදයට. මේ වගේ view එකක් වෙන කොහෙන්වත් බලා ගන්න වෙන්නේ නැහැ. මෙතන තමයි ඊයේ නෑ අපි නැවතලා හිටමු. දැන් ශ්‍රීපාද මළුවට ඇවිල්ලා දැන් නැවතලා හිටියේ මෙතන. අපි ශ්‍රීපාදයට නැග්ගේ හැටන් පාරෙන්. අපි දැන් බහින්න යන්නේ රත්නපුර පාරෙන්. ජීවිතේ නිදහස තියෙන්නේ මේ වගේ පරිසරයකට ආවම. මාර ලස්සන view එකක් නේ. මේ තමා ලස්සන රත්නපුර පාර. වන්දේ වන්න ගඳු කෝඩුත් වන්දේ වන්න අග්ගලකන් දෝ පුතා හෙලේ නගී දෝ පුතා අග්ගලකන් දෝ පුතා හෙලේ නගී. අපි ආයේ පල්ලෙහාට රත්නපුරේ පාරෙන්. මේ තියන්නේ රත්නපුරේ බෝඩ් එක. ඒ වගේම මෙතනින් මාරු වෙන්න පුළුවන් හැටන් පාරට. මේ තියන්නේ හැටන් පාර. අපි කලින් ආවේ ඒ කියන්නේ ශ්‍රීපාදයට නැග්ගේ හැටන් පාරෙන්. ඒ නිසා අපි රත්නපුරේ පාරෙන් බැහැලා ඉවරලා හැටන් පාරට මාරු වෙනවා. අපි එහෙනම් වීඩියෝ එකේ දිගටම යමු. හැටන් පාරට මාරුණා අපි. තමයි හැටන් පාර. ආයෙත් හැටන් පාරට ආවා. वाव ये वाइब है ना मारा ये ट्रैवल करන්න ඕනේ මේ වගේ වයිබ් එකක් විඳ ගන්න. ශ්‍රීපාදයට ආපු කට්ටිය දන්නේ නැති මේ පාර. ඕ ඊර ආව මෙතන මොකද්ද කරේ? පැන්නේ නාද. කො? මොනවා උඩට ගියා. ඉතින් ආයෙ දිගට වහන අපි මෙතන මේ කෝඩු පැකට් එකක් අඩලා ඉවරලා මේ පළවෙනි සැරේ යනවා නම් අනිවාර්යෙන් කරන්න ඕනේ වත් පිළියොත්. මාන්සිනේ. අපි දැන් ඉන්නේ ජපාන් පන්සලේ. ඊරා දකින්න පන්සල කට්ටිය. හරිම මාන්සි ගයිස්. දැන් මාන්සි දවස් දෙකක් නේ. දවල්ට කෑවෙත් නැහැ. දවල්ට කාලත් නැතුව ඉන්නේ. කට්ටියට පේනවද දන්නේ දියල්ලක් යනවා පොඩි. පොඩි එකක් යනවා කන්දේ. සෑන මාන්සි. අපි දැන් ශ්‍රීපාද කරුණා කරලා ඉවරලා ඉන්නේ. මම කිරිකෝඩු වලට බැන්දා මේ පඳුරක්. ඒ පඳුර ගලවලා මෙතන සුමන සවන් දෙවියන්ගේ මොකද විහාරේනේ. සුමන සවන් දෙවියන්ගේ විහාරේ අද මේ පඳුර ගලවලා ඉවරලා මෙතන ගැට ගන්නවා. එතනින් අපි ශ්‍රීපාද කරුණාව අවසන් වෙනවා. ගැට ගමු. අපේ ශ්‍රීපාද වන්දනාව අවසానයි. ඊළඟ වීඩියෝවෙන් හම්බෙමු.